යාළුවනේ ඔයගොල්ලෝ අහලා තියෙනවද පිකාසෝ ගැන? පිකාසෝ කියන්නේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වෙච්ච පැබ්ලොයි පිකාසෝ. පිකාසෝ ගැන අහලා නැති මේ කතාව මගෙන් අද අහන්නකෝ. පිකාසෝ පුංචි කාලේ චිත්‍රයක් ඇඳලා ඔය චිත්‍රය ගිහිල්ලා යාගේ තාත්තට පෙන්නුවා. තාත්තා ඒ චිත්‍රය අගය කරලා පුතේ හරි ලස්සනයි. පුතා ওই චිත්‍රය අරගෙන අපේ ගෙදර ඉස්සරහා පාර ළඟට ගිහින් ওই චිත්‍ර ප්‍රදර්ශනය වෙන්න තියලා ඕකේ උඩින් ලියන්න කිව්වලු මේ චිත්‍රයේ තියෙන වැරදි අඩුපාඩු ලියන්න කියලා. ඉතින් පිකාසෝ තාත්තා කියපු විදිහටම එහෙම කරාලු. කරලා හවස ගිහින් බලපුවාම අයියෝ පිකාසෝ හරීම දුකෙන් ඇවිල්ලා තාත්තට කිව්වලු තාත්තේ චිත්‍රයේ වැරදි 100කට වැඩිය ලකුණු කරලානේ, අඩුපාඩු 100කට වැඩිය ලකුණු කරලානේ. මම ආයෙනම් චිත්‍ර අඳින්නේ නැහැ තාත්තේ. අයියෝ මගේ චිත්‍රය එච්චර කැතද, එච්චර අඩුපාඩු තියනවද, එච්චර වැරදි තියනවද කියලා පුංචි පිකාසෝ තාත්තගෙන් ඇහුවා. තාත්තා කලබල වෙන්නේ නැතුව අර පිකාසෝට කිව්වලු පුතේ ඔයා හෙට උදේටත් ඔය චිත්‍ර ගිහිල්ලා කලින් තියපු තැනින්ම තියලා ඔයා ඒකේ උඩින් ලියන්න ඔබ ලකුණු කරපු වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න විදිහ ලියන්න කියලා. පිකාසෝ ඒ තාත්තා කියපු විදිහටම කරලා හවස ගිහිල්ලා බැලුවලු අනේ කිසිම කෙනෙක් පිකාසෝගේ වැරදි අඩුපාඩු හදාගන්න විදිහ හදාගන්න හැටි ලියලා තිබුණේ නැහැ. ඉතින් මේ පුංචි කතාව ලොකු උපදෙසක් දෙනවා යාළුවනේ. අපේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න ඕන තරම් අය අපේ සමාජයේ ඉන්නවා. හැබැයි ඒවා නිවැරදි කරගන්න, ඒවා හරි ගස්සගෙන අපිට හැදෙන්න උපදෙසක් අවවාදයක් දෙන අය බොහෝම සීමිතයි. අන්න එහෙම සීමිත පිරිසෙන් කෙනෙක් ඔබත් සමීප මිත්‍රයෙක් කරගන්න කියලා මම අද දවසේ ඔබගෙන් ඉල්ලනවා